අපි අද කැවුම් හදමු. ඉස්සෙල්ලාම මේ වගේ තමන්ට පහසු කප් එකක් අරගන්න. ඒ කප් එකෙන් හැම වෙලාවෙම පිටි, හාල් පිටි, පාන් පිටි කියන ಜಾති තුනම එක සමානව මැනගන්න. මම මේ කප් එකෙන් හැම අමුද්‍රව්‍යයකින්ම කප් 2 ගානේ අරගත්තා. මේ සූදුරු, ලුණු, වතුර, මොලැෂස්. මේ මොලැෂස් කියන්නේ සීනි කළු කරලා හදාගන්න පැණි එකට. අපි කැවුම් බැටර් එක අනාගන්න බෝල් එකක් අරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට සීනි පිටි ಜಾති දෙකයි එකට දාගෙන ඒකට අපි ටිකක් මේ විදිහට කලවම් කරගෙන අපි ඒකට එකතු කරගන්නවා සෝදුරු, ලුණු, මොලැෂස්. සලාම ලුණු ටිකක් දාගන්නවා. ලුණු තේ හැඳි දෙකක් දාගන්න. ඒ වගේම සූදුරු. සමහරක් අය මේකට මහදුරුත් දානවා. මම දාන්නේ සූදුරු නිසා මම සූදුරු දැම්මා මේස හැඳි එකමාරක් විතර. මේ විදිහට කලවම් කරගෙන ඊට පස්සේ අපි වතුර දාගන්න ඕනේ. වතුර දාගන්නකොට අපි පිටි අරගත්ත කප් එකෙන්ම වතුර දාගන්නේ. ඉස්සෙල්ලාම වතුර කප් 2ක් දාගන්නවා. එහෙම වතුර කප් 2ක් දාගෙන අපි අනාගෙන බලනවා මේකට තව වතුර අවශ්‍යද නැද්ද ඇතිද කියලා. දැන් මම මේ වතුර කප් 2 මේ විදිහට අනාගෙන බලනකොට මට වතුර මදි වගේ කියලා දැනුන නිසා මම තව වතුර කප් එකක් ගන්නවා. හැබැයි වතුර කප් එකක් අරගත්තට මම දාන්නේ වතුර කප් භාගයයි. මම හිතනවා මේ වතුර කප් 2මාර ඇති කියලා. මේ කැවුම් බැටර් එක අනා ගන්න. ඊට පස්සේ මේ විදිහට ටිකක් හොඳින් අනා ගන්න ඕනේ. සීනි දිය වෙනකන් අනා ගන්න. ඒ අතර අපි මොලැෂස් ටිකකුත් දානවා මේ කැවුම් එක පාට වෙන්න ඕන නිසා. තවදුරටත් හැන්දෙන් අනා ගන්න අමාරුයි. ලම්ප්ස් එහෙම දිය වෙන්නේ නැහැ. ඒක නිසා මම පස්සේ විස්ක් එකක් භාවිතා කරනවා. තාම ලම්ප්ස් තියෙනවා. ඒක නිසා මම විස්ක් එකක් අරගෙන මේ විදිහට හොඳට විස්ක් කරගන්නවා. එතකොට අර ලම්ප්ස් එහෙම දිය වෙලා ගිහිල්ලා බැටර් එක හොඳට පදම් වෙලා එනවා. හොඳට විස්ක් කරගත්තට පස්සේ අපි මේ බැටර් එක පැය භාගයක් විතර රෙස්ට් කරන්න තියෙනවා. වහලා පැත්තකින් තියාගන්න. ඒ විදිහට පැය භාගයක් තියාගත්ත බැටර් එක අපි ආපහු සැරයක් කලවම් කරලා බලනවා බැටර් එකේ තත්ත්වය කොහොමද කියලා. ටිකක් ඝන තත්ත්වයෙන් තියෙන්නේ. මේ ඝන තත්ත්වයෙන් කැවුම් හදන්නත් පුළුවන්. එහෙම හැදුවොත් එහෙම කැවුම් පිච්චෙන්න වෙලා යනවා. ඒ වගේම මේ කැවුම් එක හයියයි. ඒක නිසා අපි ඒක සොෆ්ට් කරගන්න වතුර ටිකක් දාගන්න ඕනේ. අර කලින් ඉතුරු වෙච්ච වතුර කෝප්ප භාගය මේකට එකතු කරගන්නවා. ටික ටික එකතු කරගන්නේ. එහෙම එකතු කරගෙන මේ ඩෝ එක ටිකක් තරමක් දියාරු විදිහට හදාගන්නවා. ගොඩක් දියාරු වෙන්න විදිහට හදාගන්න එපා. ඒ වතුර කප් භාගය හොඳටම ඇති. ඊපස්සේ මේ විදිහට දිය කරගත්තට පස්සේ අපිට කැවුම් හදාගන්න පුළුවන්.
දැන් අපිට කැවුම් හදාගන්න පුළුවන්. අපි තාච්චියක් ලපේ තියලා තෙල් දාගන්නවා. කැවුම් පුච්චන්න පුළුවන් තරමට තෙල් ටික දාගන්න. වැඩි දාගන්න එපා. මේ වගේ කප් එකක් කරගන්න කැවුම් වක් කරන්න. එතකොට එකම සමාන විදිහට කැවුම් ටික ඔයාලට හදාගන්න පුළුවන්. මේ විදිහට කැවුම් කප් එකට බැටර් එක පුරවගෙන රත් වෙච්ච තෙල් වලට මේ විදිහට වක් කරගන්නවා. ඉස්සෙල්ලාම කැවුම් එකේ බේස් එකට හරියන විදිහට වක් කරගත්තට පස්සේ ඉතුරු ටික ටික මේ විදිහට උඩට වක් කරගන්න. ඊට පස්සේ කූරක් ආධාරයෙන් අමු පිටි උඩට අරගෙන කොණ්ඩය හදා ගන්න ඕනේ. අමු පිටි මේ විදිහට තෙල් ගහනකොට කූර දිගේ උඩට එනවා. එතකොට තමයි ඔයාලට කොණ්ඩය ලස්සනට හදා ගන්න පුළුවන්. ගින්දර පාලනය වැදගත් වෙනවා. ගින්දර වැඩිපුර දාගත්තොත් කැවුම ඉක්මනට පිච්චිලා මැද අමු වෙනවා. අඩු ගින්දරේදී කැවුම තෙල් උරාගෙන හයි වෙන්න බලනවා. ඒක නිසා හැම වෙලාවෙම මැද ගින්දරක කැවුම පුච්ච ගන්න බලන්න. කැවුම් හදන්න මම ගත්ත කප් එකෙන් ගත්ත මේ මම ඔයාලට දීලා තියෙන ප්‍රමාණයෙන් අරගෙන මේ විදිහට හැදුවාන් පස්සේ මට කැවුම් 20ක් හදාගන්න පුළුවන් වුණා. මම ඒ කැවුම් 20 හදාගත්තේ මම කැවුම් වක් කරන්න ගත්ත කප් එකෙන් ඒ ප්‍රමාණය අනුව. ඉතින් ඔයාලා ගන්න ප්‍රමාණය අනුව කැවුම් වක් කරන්න ගන්න කප් එකේ ප්‍රමාණය අනුව ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. කොහොම හරි පිටි කප් දෙකේ ප්‍රමාණයට අරගත්තට පස්සේ මට මේ ප්‍රමාණයෙන් කැවුම් 20ක් මම හදාගත්තා. මේ විදිහට වටේ ලස්සන දාරයකුත් එක්ක හොඳ උසක් තියෙන කැවුමක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට පෙන්නන්න මේ කැවුම් එක කොච්චර සොෆ්ට් එකට තියෙනවද, ඒ වගේම මැද හොඳට තැම්බිලා තියෙනවා කියලා පෙන්නන්නම්. මේ විදිහට හරිම ලේසියෙන් පහසුවෙන් රසම රස කැවුම් ඔයාලා මේ අවුරුද්දට හදලා බලන්න.